මම නිදාගෙන සිටියෙමි. එහෙත් මාගේ සිත පිබිද තිබිනි. අන්න මාගේ පෙම්වතා දොරට තට්ටු කරන හඬ මට ඇසේ. ප්‍රේමගී 5:2. දවස් 2-3ක් නොව පුරා මාසයක්ම හුදකලා කුටියක කාලය ගතවිනි. ඒ අතරතුර මා හමුවට පැමිණියේ මගේ ආධ්‍යාත්මික මව්තුමිය වූ කන්‍යා සොයුරියත් ප්‍රධාන මව්තුමියත් පමණි. ආදිත්‍ය හමු වූ තැන් සිට සිදු වූ සියල්ල චිත්‍රපටයක තිරපිටපතක් කියවන්නාසේ රූප රාමුවෙන් රාමුවට හැඟුමින් හැඟුමට එකින් එක සිහියට කැඳා ගනිමින් මම ඔවුන් ඉදිරියේ දිගහලෙමි. එය එක්තරා විදියක ලය විරේකයක් බඳු සැනසුමක්ද විය. ඒ කරුණා නේත්‍ර මා තේරුම් ගන්නා බවද මා විශ්වාස කරනා බවද පෙනෙන්නට තිබිනි. මේ මොහොතේ ඔයා තීරණ ගන්නේ ඉමෝෂනලි පුතා. ජීවිතේ බැරෑරුම් තීරණ ගන්න හැඟුම්බර වෙලා බෑ. ඔය අපිට වටින දරුවෙක්. ඒත් එහෙමයි කියලා අපි ඔයාව බලෙන් තියාගන්නේ නෑ. ඔයා දන්නවනේ සෙව්වන්දි සදා කාල වේදභාර ගන්න ඔයාට තව ටික කාලයයි තියෙන්නේ. ඒ හින්දා තව හොඳට හිතලා බලන්න. මං හිතන්නේ සිස්ටර් මං දැනටමත් හදවතින් මේ ජීවිතය අත්හැරලා ඉවරයි. මං සුදුසු නැහැ තව දුරටත් පැවිදි ජීවිතේ ඉන්න. ඒත් අපට එහෙම එක සැරේටම ඔයාව එළියට යවන්න බෑ සෙව්වන්දි. ඔයාගේ අම්මට තාත්තට මේ ගැන කියන්න ඕනේ. ඔයාගේ විතරක් නෙවෙයි. එයාලගෙත් හිත හදන්න ඕන මේ තත්ත්වේ බාර ගන්න. ඒ අතර අපේ නිකායේ ජෙනරල්ට ලියලා අවසරය ගන්නත් ඕනේ. ඕ ජේසුනේ අම්මයි තාත්තයි ආච්චි අම්මා පැවිදි දිවිය සම්බන්ධවගත් තීන්දුව තුල මට උන් සිහිපත් වූයේ මුල් වරටය. මෙවර මම නගුලට අත තියා කිසිසේත් ආපසු හැරී බලාම නැතුවක් මෙනි. ඉඳ හිටක කුටියෙන් පිටත ආ විටක කලකිරුණු දෑස්ද ශෝකී දෑස්ද මා ලුහු බඳිනු පෙනිනි. තවත් දැස් මා මගහැර ගියේ අප්‍රසන්න යමක් අවිනිශ්චිත මොහොතක ඇස ගැටුණාක් වැනි නොරිස් සුමකිනි. ඒ සෑම දැස්සකම හිමිකාරිය ලෝගුවක තුලවීම එක් අතකින් පුදුමයකි. තවත් අතකින් පුදුම වන්නට කාරණයක්ද නැත. පිටතමින්ම ඇතුළතත් මනුෂ්‍යත්වයේ පැවතියේ අර්බුදයකය. අන්තෝ ජටා බහි ජටා. ලෝගුවකට හෝ දරා රඳවාගත නොහැකි පීඩනයක් සෑම අතකම ගොනු වෙවී තිබිනි. දවල වර්ණ පූජනීය වස්ත්‍රගත වුවද කිනම් මොහොතක හෝ ඇවිලෙනු පිණිස ජාතිවාදී ගෙනි පුපුරු කොතෙකුත් සැඟවී ඇති බව මම ඒ දැස් කියවමින් වටහා ගතිමි. රූපවාහිනී ගුවන්විදුලි මාධ්‍යද පත්තර පිටුද තරඟයට මිනී කඳු ගොඩගසමින් තිබිනි. දේශප්‍රේමී දේශද්‍රෝහී ලේබල කොයි මොහොතේ කාපිට ඇලවෙම්දැයි විපරමින් හතර අත සැරිසරමින් තිබිනි. එහි බෙදුම් රේඛාව නිර්ණය වන්නේ කෙසේදැයි කිසිසේත් සිතාගත නොහැකිය. හැම මිනිසෙක්ම දේව දරුවෙකැයි අදහා ගන්නට දකුණේ කතෝලික සභාවට වූ අපහසු බව පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ වෙමින් තිබිනි. ඉතින් මා දේශද්‍රෝහියෙකුට පෙම්බැඳ දෙවියන්ට පවා පිටුපෑ පෞකාර ස්ත්‍රියකි. අශුද්ධවන්තියකි. ද්‍රෝහිණියකි. අනේ මා තේරුම් ගන්නයි ඔවුන් හමුවේ විටක හඬා වැටෙන්නට පවා මට සිතුනි. සමාවක් අපේක්ෂාවෙන් පමාවන්නට කාලේ නොවන බවද ඒ අවුස්සේම මට දැනෙමින් තිබිනි. තීරණයක් ගත නොහැකිව මා එකෙල මෙකෙල වෙමින් සිටි ඒ වික්ෂෝප කාලේ ආදිත්‍ය සිහිනයකින් මා බැහැදකින්නට ආයේය. ඔහු මාවට ඉගිලෙමින් උන්නා. බොහොම සැහැල්ලුවෙන් විටක එන්නයි කියන්නක් බඳුව මා වෙතට දෑත දිගු කරමින්. තවත් විටක දෑත ඔසවා මා ආසිරිගන්වමින් සුපුරුදු ගැඹුරු නිවුණු කාරුණික දැසින් මාදස බලමින්. දේවදූතයෙක්ගේ පෙනුම. දේවදූතයෙක්ගේ වගේම අත්තටු. ඒ අත්තටු දිලිසෙනවා. එයා උන්නේත් හරිම සතුටින් දීප්තිමත්ව දැල්වෙමින්. දවල පැහැයට හුරු නිල ඇවිලුණු දීප්තියක්. කොයි කවරදා කොතනකවත් දැක නැති දීප්තියක්. ඒ මොහොතේ මට මා අමතක වී තිබුණා. මුළු මනින්ම මම ඔහුගෙන් පිරී තිබුණා. ඒ සිහිනේ මා සිටියත් කිසිම විටක මට මාව දැනුනේ නැහැ. මට දැනුනේ පෙනුනේ ඔහුම පමණයි. ඒක හරි පුදුමයි.
ඒ සන්තුෂ්ටිදායක දීප්තිය අතරින් ගිනි අඟුරක් බඳු යමක් හීසරින් ඇදෙනුත් ආදිත්‍යගේ ලය පසාරු කර ඒ විදුලි සරය අභ්‍යන්තරයට කිඳා බසිනුත් මා දුටුවා. ලය පසාරු වූ තැනින් රතුලේ කැටි කැටි විද්දා. ඒ දේවදූතරුව රතුලෙයින් වැසුණා. මහත් වේදනාවෙන් මෙරිකුණු දැස් මා වෙතම යොමු වී තිබුණා. මා කෑ ගැසුවා. හඬා වැටුණා. ඔහු වෙත ඉගිල යන්නට වෙර දැරුවා. ඒත් ලෙයින් රත් පැහැගත් වලාකුළු අතර ආදිත්‍යගේ රුව නොපෙනී ගියා. මම නිනව් නැති උන්මන්තක ගැහැණියක් මෙන් පොළව මත හතර අත දුව යමින් හිටියා. මගේ නින්ද බිඳී අවදි වන විටද දැසින් කඳුළු කඩා වැටෙමින් තිබිනි. ආදිත්‍ය, මට ඔයාව තනි කරන්න බෑ. තවත් වෙසඟක් එළඹෙමින් තිබිනි. උදෑසන දිව්‍ය පූජාවට සහභාගී වීමෙන් පසුව මා ප්‍රධාන මෞතුමිය හමුවීමට කාර්යාල කාමරයට ගියෙමි. සෙව්වන්දි, වාඩි වෙන්න දරුවෝ. ඈ මා පිළිගත්තේ මහත් කරුණාවෙනි. ඒ දයාන්විත වදන් මා ඇස කඳුළු නංවන්නට සමත් විය. සිස්ටර්, මම මේ ඉල්ලීම කරන්නේ ආදිත්‍යයට මොකද උනේ කියලා හොයන්න ඕන නිසා විතරක්ම නෙවෙයි. ආදිත්‍ය වෙනුවෙන්, ඒ අම්මා වෙනුවෙන්, තවත් දුක් විඳින මිනිස්සු වෙනුවෙන් නිදහසේ වැඩ කරන්න ඕන කියලා මගේ හිත මට කියන නිසා. මමම මා සාධාරණීකරණය කරගනිමින් සිටියෙමි. නමුත් තවදුරටත් එබඳු පැහැදිලි කිරීමක් නුවමනා බවද මම දැන උන්නෙමි. ඒකනම් ඔයාගේ තීරණය. අපි බල කරන්නේ නෑ සෙව්වන්දි. මං ඔයා වෙනුවෙන් යාඥා කරනවා. යහපත් අරමුණක් ඇතිව වැඩ කරන්න. දෙවියන් ඔයා එක්ක ඉඳීවි. ඕනම වෙලාවක ඔයාට අපි ඉන්නවා. ඒ බව අමතක කරන්න එපා. මොහොතක් නිහඬව මදෙස බලා සිටි ඇය තීරණාත්මක ලෙසින් නැගී සිටියාය. අනතුරුව අසල වූ කබඩයකින් පාර්සලයක් ගෙන මා ඉදිරියේ මේසේ මත තැබුවාය. පාර්සලේ හිමිහිට ලිහා ඒ තුළ වූ දෑ එකින් එක එළියට ගත්තාය. මේ තියෙන්නේ සෙව්වන්දි, ඔයා සිස්ටර් කෙනෙක් වෙන්න ආව දවසේ දාගෙන වුණු අරුංගල් ජෝඩුව. ඔයා ආපහු ගිහි ජීවිතයට යනවා නම් තවත් අත්‍යවශ්‍ය දේවල්. මෙතන පුංචි මුදලකුත් තියෙනවා. ඔයා යම් ස්ථාවර තැනකට එනකල් අපිට පුළුවනි ඔයාට උදව් කරන්න. අරුංගල් ජෝඩුව ඈ මා අත්ලෙහි තැබුවාය. මම වහා එය හැඳිනගතිමි. වැඩිවිය පැමිණි මුල්වර දියනා ගෙට ආ මොහොතේ අම්මගේ අතින් පැලැන්දූ අරුංගල් ජෝඩුවයේ ඒ. හිරිගඩු නැංවෙන හීතලේ ගැහි ගැහි උන් එදා මා කන්පෙතිවලට දැනුණු අම්මගේ දෑතේ උණුසුම් ස්පර්ශය මේ මොහොතේද දැනෙන්නාක් මෙනි. පුඩා තරු කරාබුයුවල මෙන් අම්මගේ දැස්ද බැබලෙමින් තිබූ බව අද වාගේ මතකය. දැන් මට කඳුළු දෙන්නට සිදුවන්නේද ඒ දැස්වලටම නොවේදැයි සිහිවත්ම මට මා තුළ ඇති වූ දරුණු වෙවුලීම සහ කැළඹීම ප්‍රධාන මෞතුමියකින් සඟවා ගන්නට මම අපොහොසත් වීමි. අරුංගල් දෙක මේසේ මත තබා වහ නැගී සිටිමා කොතෙක් වේගෙන් ඇවිද ගියේ දෙයත් අවසන නතර වූයේ කුටියේ සයනයේ මත ඇද වැටෙමිනි. අතීත වෙසක් මහක අප තෝල්‍යාරන්නේ ගෙවූ අවසන් රැය මට සිහිපත් වේ. එදින සිනමා සිත්තමක් වෙනුවට රිසිසේ සංවාදගත වනු පිණිස නිස්කලංක අවකාශයකි. ආදිත්‍ය කොහේ කොතැනක ගියද හිතමිතුරු ගිටාරයේද ගමනට එක්වන බැවින් කෙමෙන් රාත්‍රිය ගීතමය සැහැල්ලුවක කීදී ගියේය. ගී හඬද ගිටාර තත්ම උසුවද තුරුණු රැයද මනාව සුසංයෝග විනි. පසළොස්වක සඳ මෝරා එමින් පැවති තරු පිරි අහසයට මිදුලේ තනබිස්සෙහි වාඩිගත් අපි ගී ගයමින් ගීත ගැන කතා කරමින් හෝරා කිහිපයක් ගෙවීමු. මැදියම ගෙවෙත්ම ගායන වෘන්දේ එකිනෙකා නිදි දෙව්දුව හා කුමන්ත්‍රණයක යෙදෙමින් අප හැර ලෙස්සා ගොසිනි. තවදුරටත් තනබිස්සේ ඉතිරි වූයේ කිහිප දෙනෙකු පමණි. ඔබ හමු වූදා පටන් මා හදවත අවදියෙන් ඔබ හමුදා පටන් මා හදවත අවදියෙන් රැය පහන් වෙලායයි නොවේ නිති දැන්. ඒ
ගීතේ ගැයුවා නොවේ. ගීතේ හැඟුම් ගිටාරේ තත් අතරින් නිස්කලංක රාත්‍රියට මුදා හැරුණා පමණි. සප්ත ස්වර නින්නාදය අතර කුලරත්න ආර්යවංශයන් මැවූ ගේය කාව්‍ය අප හදවත් තුල ගැයමින් පැවති බව සඳ එළියේ මුහුණ මත ඇඳුණු හැඟුම් සේයාවන්ගෙන් කියවෙනි. මාත්‍රාවෙන් මාත්‍රාවට කෙටි නිහඬියාවන් ඔබ්බමින් පද පේලියෙන් පේලියට දිගු නිහඬියාවක් මවමින් ආදිත්‍ය ගිටාරයටද ගීතයටද සමවැදී උන්නේය. ස්වර අතර මිදුණු නිහඬ බව අපවද ගැඹුරු නිසල බවකට ඇද දම්මා වැනිය. ගීතේ නිමවුවද අපි ඒ ගැඹුරු නිහඬ බව තුල දැහැන්ගතව සිටියෙමු. සංගීතයේ උත්තරීතර වෙන්නේ හඬ නිසා නෙවෙයි, නිහඬකම නිසා. නිහඬතාවය ඇතුලේ කිමි දෙන්න දැහැන්ගත වෙන්න ඉඩක් හැදුනම තමයි අපිට සංගීතයේ උපරිම රස විඳින්න පුළුවන් වෙන්නේ. මට සංගීතය කියන්නේ ආදරේ, ජීවිතේ. සංගීතය කියන්නේ මගේ ආඥාව, භාවනාව. දීර්ඝ නිස්කලංකතාවක කෙලවර එය නොබිදෙන්නට මෙන් ආදිත්‍ය හෙමිහිට මුමුණනු ඇසුනි. සිස්ටර් රීටා ගීතේ තාලය අල්ලන්නට වූයේ සුළගේ ස්වරය නොබිඳ එහා මුසුවන පරිද්දෙනි. කදිම ගීතවත් රැයකි. මා උන්නේ තරුවක සිත අලවාගෙනය. ලස්සන තරුවා, තනි තරුවක්. අහස පිරික්සමින් මම මටම කියාගතිමි. බලන අත තරු විසිරී තිබූමුත් ඒ තාරකා සමූහයන්හි නොවූ දීප්තියක් ඇස සොරාගත් තනි තරුවේ විය. කොයිතරම් බැබළුණත් මොකටද තනියම. චන්ඩි ජීසස් මියැසි සමාධියෙන් මිදුනසේකි. කොල්ලන් මෙතරම්ම වාදයට බර මන්ද තර්ක විතර්කම මිස තේරුම් ගැනීමක් ඇත්තෙම නැද්ද? ගැහැණුන් හා එකඟ නොවන්නට කරුණාකාරණා ගොනු කිරීම මිස එක්ව ජීවිතේ විඳින්නට ඉඩක් මේ ඔලමුල ඔලුගෙඩි තුල ඇත්තෙම නැද්ද? මම තනිතරුවේ සිට ආදිත්‍ය දෙස දැසගෙන ආයෙමි. එතන තරු දහසක දීප්තියෙන් දැල්වෙන තරු කැට දෙකකි. මුවේ මන්ද ස්මිතයකි. එල්ලේටම පහර දුන්නාක් වැනි ජයග්‍රාහී හැඟුමකින් Taman තුලම ඔද වැඩමින් ජයපැන් බොන්නාක් බඳුය. අනේ අනිච්ච. ඒ තරුවට තනියක් දැනෙන්නේ නැතුව ඇති. ළඟින්ම නැති වුණාට මුළු අහස පුරාම තරු ගොඩක් තියෙන බව එයා දන්නවනේ. ඒ හැම තරුවකටම පැවරුණු වගකීමක් තියෙන බවත් එයා දන්නවා. ඒ නිසා එයාට තනියක් දැනෙන්නේ නැතුව ඇති. කාටද? තරුවටද? ඔව්, තරුවට. හැම තරුවකටම මම නිශ්චිත වූයෙමි. හැම වෙලේම තමන්ව තමන් තුළම කොටු කරගන්න හදන්නේ ඇයි? තමන්ට විඳ දරා ගන්න පුළුවන් සීමාව ඇතුළේ ජීවත් වෙන එක වරදක්ද? වරදක් නැහැ. ඒත් ඔය දරා ගැනීම සීමාව කියන එක සහෝදරී හිතින් හදාගත්ත රාමුවක්. ඒක ප්‍රසාරණය කරන්න බැරි කමක් නැහැ. වීරිය දාලා තල්ලු කරන්න උත්සාහ කරනවා නම් ඔය සීමා මායිම් පුළුල් කරගන්න පුළුවන්. සමහර විට කඩා බිඳගෙන යන්න උනත් පුළුවන්. ඔබ පවසමින් සිටින්නේ පූර්ණ සත්‍යම වේ. කරුණාකර මගේ අතින් අල්ලගන්න. මේ සීමා මායිම් බිඳගෙන යන්න මට උදව් වෙන්න. පැවසීමේ අවශ්‍යතාව කොතරම් හදගැස්මක්ව වැඩුණේද? ලය පිපිරීමා එතනම මැරී යතයි සිතෙන්නට වන. සීතලට පොරවා සිටි දෑත තව තවත් තද කර ගනිමින් මම ඇහි පියන් යට ගුලි ගැහෙන සීත තෙත ආදිත්‍යගෙන් සංගවා ගතිමි. බණ්ඩාර හඳ. පෝය හඳට අපේ පැත්තේ කියන්නේ එහෙම. මම දිදුලමින් පැවති හඳ වෙත දැස්සපා කළෙමි. හඳ වෙත හදින්ම බැදුනෙමි. පිරුණු බණ්ඩි ගෙඩියක් මෙන් හඳ පිරිපුන්ය. ආදිත්‍ය දෙපා විහිදුවා වැල්ලේ වාඩිගෙන බඳෙන් පිටුපසට වන්නට දෑත් බිම ඔබා ඒ මතට බර දීගෙන අහස දෙස සමාධිගත වුන්නේය. ඒ මුතුවැල්ලේ දින දෙකක රාජකාරී අවසන් වූ රාත්‍රියය. මැදියමද ඉක්මවා ගොස්ය. ගමේ කීප දෙනෙක් තවමත් අගනුවර නඩය හා හරිහරියට සාමීචිගත වුන්හ. ගෙවල් දොරවල් නැත්තාසේය. සමුගන්නට ලෝභයෙන් බව නොකියවමනාය. මහ මුහුදට පොල් වත්තට දුම්කොළ වතුවලට දියවෙනේ ජීවිතවලට මෙවන් නිස්කාන්සු විනෝදබර මොහොතවල් කලු නිකමෙනි. නින්ද ගැන වගක් නැති පැංචන් කිහිප දෙනෙකුද වැල්ලේ ඒමේ අත දුවමින් තවමත් සෙල්ලමේය. මාද උන්නේ දෑත දෙපා දිගහැර නිදහසේ වාඩිගත්වනමය. අප්‍රමාණ වෙහෙස්සටමය. නැගී සිටින්නට ලෝභකමක්ද වූ බව ඇත්තය. ඒ ආදිත්‍ය මා සමීපේම වූ නිසා විය හැකිය. ඔහු මා අසලට ආවාද
මා ඔහු අසලට ගියාද නිනව්වක් නැත. අපි පුංචි කාලේ රෑ අහසේ හඳතරු දැක්කම පුදුම වෙනවා. ආස වෙනවා. සමහර විට ඉල්ලලා අඬනවා. ලොකු වුණාම පුංචි කාලේ වගේම හඳට තරු වලට ආසයි. ආදරේ. ඒත් ඉල්ලලා අඬන්නේ නැහැ. ඇයි? ඔහු ප්‍රශ්න කරන්නේ අහසෙනේ. දන්නව ඇඬුවට ලැබෙන්නේ නැහැ කියලා. ලබා ගන්න බෑ කියලා. ඉතින් ඒ දිහා බලලා ඒ අසිරියෙන් සතුටු වෙලා ඈතින් ඉන්න පුරුදු වෙනවා. මට හඳ ඕන වුණාම කියමු. මට කොහොම හරි හඳ ලබා ගන්නත් ක්‍රමයක් තියනවා කියමුකෝ. ඒත් හඳ අහසේ තියෙන එක තමයි හොඳ. හඳ එළිය අයිති ලෝකෙට. මට විතරක් නෙවෙයි. ආදරේ කියන්නේ අයිතියට කියන තවත් නමක් නෙවෙයි. මුළු ජීවිත කාලෙම ඇහැට දකින්න නොලැබුණා වුණත් කෙනෙකුට ආදරය කරන්න මට පුළුවනි. ඒ කෙනාගෙන මතකයක ජීවත් වෙන්න මට පුළුවනි. ඒ බැඳීමට නමක් ගමක් වාසගමක් දෙන්න මට බැරි වේවි. ඒකට කමක් නැහැ. හදින් හද මුදාගෙන ආදිත්‍ය මා වෙත හැරුණි. තේරෙනවද? මම මේ කියන්නේ ඔයාට. ඔහු මිමිනුවේය. මම අහසේ ඈත ඉමක හුදකලා වූ තරුවක් දෙස බලා උනිමි. ජීවිතේ අලුතින්ම පටන් ගන්නට ඇත්නම්. ඔව් අලුතින්ම. මං කියන්නේ නැහැ මං ඔයා වෙනුවෙන්ම ජීවත් වෙනවා කියලා. සමහර විට මං කෙනෙකුට ආදරය කරයි. කසාදත් බඳි. දරුවොත් හදයි. ඒත් ඔයා හැමදාම මගේ හිතේ ජීවත් වෙයි. මේ තමයි වාගේ ජීවිතේ. ඒ ජීවිතේ ඔයාට හරි ලස්සනයි. එහෙමද නැත්නම් ඔයා නිසා ඒ ජීවිතේ ලස්සන වෙනවද? මට හිතා ගන්න බෑ. මුතුැල්ලි මුතු පාදන කිමිදුම්කාරි ඔයා තමයි. සිහින කියන්නේ වැඩ කරන එක. ආදරය කියන්නේත් වැඩ කරන එක. නැවතත් අහස වෙත බැඳුණු ආදිත්‍ය එසේ කීවේ මුතුැල්ලේ පොල් රුප්පාවට ඉහලින් පායා තිබූ වෙසක් සඳටය. බණ්ඩාර හඳටය. සඳට ඉකි බිඳිනි. පිණි කඳුළු කැට කඩා හැලිනි. රෑ පුරා ඒ පිණි කඳුලින් නැහැවුනේ මාය. මං එදා මුතුැල්ලෙන් ගියේ ආය කවදාවත් මෙහෙ එන්න හිතාගෙන නෙවෙයි. ඒ මා ඔහු දුටු අවසන් දවසය. අප දෙදෙනා උන්නේ කන්‍යාරාමේ පිටුපස ගෙවත්තේ වැල්ලේ වාඩිගෙනය. මට ඒ දහදිය සුවඳ දැනෙමින් තිබිනි. ඒ ඇසේ තෙත මගේ ඇස් මත දැවටෙමින් දුක තවරමින් තිබිනි. මන් දන්නවා ඔයාගේ හිතේ මට ඉඩක් තියෙනවා කියලා. ඒ වුණාට ඒක කවදාවත් අගුල් නොඇරෙන දොරක්. තද ඉබ්බෙක් දාලා වහලා තිබුණේ. මට උවමනා වුණේ නෑ ඒ අගුල කඩන්න. වෙලාවකට මට හිතුණා ඔයාම හදාගත්ත පවුරු පදනම් කඩලා බිඳලා දාලා මල් ළඟට එයි කියලා. ඒත් එහෙම එන්න තරම් ඔයාට ධෛර්යයක් නැති බව දැනුණම වද දෙන්න හිතුනේ නෑ මට. ඒක මගේ විදිය නෙවෙයි. ඔයා තෝරගත්ත ජීවිතේ ඔයා සන්තෝෂෙන් ජීවත් වෙනවා නම් මොකද්ද මට තියෙන අයිතිය අතරමඟදී කඩා පැනලා ඒ ඔක්කොම අවුල් කරලා දාන්න? කාටද අයිතියක් තියෙන්නේ? තමන්ගේ මිනුම් දඩුවස්සට තවත් ජීවිතයක් කපලා කොටලා කිරලා මැනලා අඩුක් කරගන්න. හනික මම ගෙවන්නේ තවත් ජීවිතයක වගකීම බාර ගන්න පුළුවන් ජීවිතයක් නෙවෙයි. මගේ ජීවිතය කියන්නෙම කිසි පිළිවෙලක් නැති අවුල් ජාලයක්. හරියට අතරමඟ කඩා කප්පල් වුණු සාම සාකච්ඡාවක් වගේ. මගේ අවදානම් ගොඩට ඔයාවත් ඇදලා දාගන්න ඕන නැහැ කියලා මට හිතුණා. ඒ හින්දායි මම යන්නම ගියේ. මගේ නහය බර වෙමින් තිබිනි. කාර්යය බොඳ වෙමින් තිබිනි. ඒත් ඕනම මිනිස්සෙක් අසරණ වෙන තැනක් තියෙනවා. මුළු ලෝකෙම පිටුපෑවම මං කා ළඟටද යන්නේ කියලා හිතාගෙන යද්දි කාත් කවුරුත්ම නෑ කියලා දැනෙනවනම් ඒක දරා ගන්න අමාරු මරණීය වේදනාවක්. ඒත් මට එහෙම යන්න තැනක් තියෙනවා කියලා මට දැනුණා. මං අද ආවේ ඒ මගේ නිවන හොයාගෙන එක මොහොතකට හරි. වත පිසිනු පිනිස මා ආදිත්‍ය වෙත පෑ සාලුවම මට පිහිට වෙමින් සිටියේය. උමතුව මෙන් ඇඳී ගිය කරවිල වැල මැස්සනුත් පිටපැන පැලලි වැට මතටත් නැගී ගොස්ය. පැලලි වැට දිගට පිපි කරවිලමල් නිදහස් සුළං රැලි රිසිසේ විඳගනිමින් වැටෙන් නිහල්ලව පිරික්සමින් සිටි. වැල්ලෙ වාඩිගෙන උන් මට සැඳෑ සින්දූර් ඉස්සුණු අහස්ස පසුබිමේ ජේතුකාර මුදු රන් පැහැයෙන් දිලන කරවිලමල් පෙනුනේ උත්සවශ්‍රීයනි. ඔබේ හිතේ මා හැර අන් කිසිවෙකුට ඉඩ නොදෙන්න. ඔබේ අතින් අන් කිසිවකු වැළඳ නොගන්න. මන්ද ප්‍රේමය මරණය මෙන් බලවන්තය. ප්‍රේමගී 8:6
නැවතීමමය ගමන. මම නැවතී හිඳිමි. ඉතින් යා යුත්තේ කොයි අතදැයි කවුරුන් වෙතදැයි නිනව්වක් නැත. මා ගමන ඇරඹිය යුතුය. සැබවින්ම මා ගමන ඇරඹිය යුතුය. මා එය ඇරඹිය යුත්තේ ඔබ ගමන නිම වූ තැනින්මය. නැත, ඔබ ගමන නිම වූ තැනින් නොවේ. ඔබේ ගමන නිමා කර වූ තැනිනි. බලහත්කාරීව ඔබේ ගමන අතරමඟ නතර කර වූ තැන් සිට මා ඉදිරියට යා යුතු බව දනිමි. එදවස ඔබ මා අසල සිටියේය. භෞතිකව සමීපේ නොවුවද ඔබ මේ පොළොව මත කොහේ කොතැනක හෝ සිටින බව මම දැන සිටියෙමි. මා පියවර තබන විට කොතැනක හෝ මේ පොළොව මත ඔබද පියවර තබා යන බව මට දැනිනි. මා හුස්ම ගන්නා සෑම වාරයක් පාසාම කොහේ කොතැනක හෝ හිඳ ඔබද හුස්ම ගන්නා හඬ මට ඇසිනි. ඔබේ දැස් බැල්ම හිත පත්ලෙන් එබි එබි හද පටක මත ජීවය අතුරමින් මා ජීවත් කරවන්නේ යැයි මට සිතිනි. බරපතල අඩි තබමින් ඔබ මා හදවතෙහි බලගතු ලෙස සැරිසැරුවේය. ඉතින් එදවස මම මා නොවන ස්වර්ගීය වැසියෙකුව සිටියෙමි. ජීවිතය අනන්ත අප්‍රමාණ ශක්තියකින් පිරී තිබිනි. දැන් ඔබ නැත. මා තනිවමය. ඔබේ ගමන නිමා කර වූ තැන් සිට ඉදිරියට යා යුත්තේ තනිවම බව සිහිපත් වන විට දරාගත නොහැකි ශෝකයකින් මම හිරිවැටී යමි. නාඳුනන කුරුල්ලෙකුගේ නොනවතින කිචිබිචිය මා සයනයෙන් මුදවා කුටිය කුඩා කවුළුව අද්දරට කැඳවනු ලැබිනි. මියුරු ස්වරය මිස කුරුළුරුව දකින්නට නැත. අවිනිශ්චිතව හාත්පස දැස යැවීමි. කවුළුවෙන් ඔබ අහස කරා නැගුණු දේවස්ථාන කුරුසිය මා නෙත ගැටේ. කුරුසිය සිප ගලා හැලෙන උදා හිරු කිරණ කවුළුවේ කම්බිදැල් අතරින් පෙරි මා වතමත ඇතිරුණේ මුදු උණුහුමක් දනවමිනි. කොපුලත සීත තෙත වියලවා හරිමිනි. මා අසීමිතව පෙම්බැඳි ගලීල තරුණයාගේ කාරුණික වතමණ්ඩල නිල් ආකාශයේ විසල් රූපකායක්ව ඇඳෙන්නාසේය. මම ඇසිපිය නොවසා බලා සිටියෙමි. ඒ අසලම මැවෙන අනෙක්රුව කාගේද? තිගැස්සෙමි. ආදිත්‍ය. ඔහු දැසෙහි වන්නේ තරවටු බැල්මකි. අවසන ශෝකී සිනාවක ඒ අමනාප බැල්ම වියකිනි. වලාකුලකට වැසී රුව බොඳ වී මැකිනි. දුහුල් වලාවෝ නැවත නැවතද මායාවන් මවමින් එව අහස් නිලට මුහු වී මැකී යන්නට ඉඩහරිමින් නිසංසලේ ඇදී යති. දිගින් දිගට මිහිස් අවකාශයේ ඇසරන්දා සිටින්නා අතර මම මටම මුමුණා ගතිමි. ආදිත්‍ය, මං ආයෙම මුතු වැල්ල යනවා. දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය තරංගනී රසිකා ප්‍රනාන්දු.